වටයි යාලිගොඩ මම මේ කොහෙද යන්නේ දන්නවද? මේ තමයි ලංකාවේ ලස්සනම පාරක්. ඉතින් චැරියට් පාත් ගැරඬි ගිනියල්ල බලන්න යන පෙරිට්ටාසි පාර තමයි මේක. ඉතින් මම මේ ඇයි හදිස්සියෙම මේ පැත්තේ යන්නේ කියලා බලනවද? ඉතින් මේ පැත්තේ මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි හරි අමාරුවෙන් හදාගත්ත එයාලගේ කොටු, එයාලගේ ෆාම් එක, එතකොට පුංචි සිල්ලර බඩු කඩයක් එයාලට තියෙනවා. ඉතින් හස්බන්ඩ් නම් මාසෙට දෙපාරක් තුන් පාරක් මේ පැත්තේ යනවා. ඉතින් මම නම් ඇත්තටම අවුරුද්දට එකපාරක් විතරයි යන්නේ. මොකද මේ පැත්තේ ටිකක් සීතලයි. හස්බන්ඩ් යන්නේ ඉතින් බඩු අරගෙන යන වෙලාවට. ඉතින් ඒ වෙලාවට බබාලත් අරගෙන මම යන්නේ. ඒක ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා මම ටිකක් මේ පැත්තට එනවා අඩුයි. ඉතින් මේ පැත්ත හරිම සීතල නුවරඑළිය වගේ ලස්සන පැත්තක්. ඔය පේනවනේ ඉතින් කෝවිල් විතරක් නෙවෙයි චර්ච් එහෙමත් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඔය පැත්ත තියෙන්නේ. ඉතින් මේ පැත්තේ ගොඩාක් ඉන්නේ ටැමිල් කට්ටිය. සිංහල මිනිස්සු කීප දෙනෙක් අතරින් පතර ඉන්නවා. ඉතින් හරිම ලස්සන පැත්තක් ජීවත් වෙන්න හරිම ලස්සන පැත්තක් වුණාට ඉතින් පහසුකම් අතින් නම් එච්චරම ලස්සන නෑ කියන්න තමයි වෙන්නේ. ඉතින් දලු කඩන කට්ටිය ඒ වගේ ගොඩක් කට්ටිය මගේ දිගට හම් වෙනවා. ඉතින් හස්බන්ඩ් අඳුරන කෙනෙක් දැකලා ඔන්න එනවා යත් එක්ක කතා කරන්න. ඉතින් මේ පැත්තේ ඉතින් ඉස්කෝලවල් හොස්පිටල් හැමදේම මේ පැත්තේ තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු හස්බන්ඩ්ලාගේ එළවලු කොටු කොයි වගේද, එයාලගේ ෆාම් එක කොයි වගේද, ඒ දේවල් කොහොමද කියලා බලමු. ඇත්තටම මම මේ වීඩියෝ කරලා පෙන්නනට වඩා මේ පැත්ත හරිම ලස්සනයි. ඉතින් මෙහෙට පුස්සල්ලාවේ ඉඳන් යන්න ඕනි කිලෝමීටර් 12-13ක් විතර ඇති. ඉතින් මම හරියටම දන්නේ නැහැ. ඒ වුණාට පොඩ්ඩක් පැය කමාරක විතර ගමනක්. මොකද පාරවල් එහෙම ගොඩාක් හොඳට නැහැ. අන්න ඒක නිසා ටිකක් වෙලා එනවා මේ පැත්තට යන්න. ඒ වගේම මම දැක්ක ගොඩක් සංචාරකයෝ මේ පැත්තේ ඉන්නවා. අනේ ඉතින් අපි හස්බන්ඩ්ලාගේ කඩේට ආවා. ඉතින් ආච්චි හිටියා. ආච්චිට අපි චූටි බබාව දීලා හස්බන්ඩ්ලාගේ කොටුව බලන්න පිටත් වුණා. මේ ඉතින් යන්නේ ගමන් අම්මා කකා යන්න මටයි බබාටයි අයිස්ක්‍රීම් දුන්නා. ඔන්න ඉතින් අපි ආවා අපේ කොටුව තියෙන තැනට. ඔය ඉන්නේ රාජා. පෙහිත හොඳ රාජා. ඉතින් එයා තමයි අපේ කොටුවේ වැඩ හැම එකම හොඳට බලාගන්නේ. ඉතින් ඔන්න තියෙනවා හස්බන්ඩ්ලාගේ කොටුව තියෙන දිහාය වගේ මෙයාලගේ ෆාම් එකක් තියෙනවා. මේකේ ඉන්න කුකුලෝ. ඉතින් මෙයාලා බිත්තර විතරයි අපි යාලගෙන් ගන්නෙ. මේ ඉන්නේ බිත්තර දාන කිකිලියෝ. ඉතින් ඔහොම තමයි තියෙන්නේ. අපිට ඇතුළට යන්න දුන්නේ නැහැ. මොකද මේ ඒගොල්ලෝ කොටනවා කියලා කිව්වා. ඒක නිසා ඉතින් අපි ඇතුළට ගියේ නැහැ. එළියේ ඉඳන් තමයි මේ වගේ බැලුවේ. ඉතින් බලන්න හරිම ලස්සනයි මේ පැත්ත. ඉතින් මම ආවහම මේ මට වෙනද මේ තරම් ලස්සනට පෙන්නලා නැහැ. ওই පැත්තෙන් ඉන්නේ හස්බන්ඩ්ගේ තාත්තා. ඉතින් වතුර දානවා ඔය වගේ හරිම ලස්සනයි. ඊට පස්සේ මායි බබයි පොඩ්ඩක් අපිට රාජා පේර කඩලා දුන්නා. අපි ඒවත් කකා පොඩ්ඩක් ගියා. මේ මෙතන හැපැත්තේ පොඩියට යන්නේ ඇල පාරක්. පොඩි වැස්ස දවසට ඕකේ ගොඩාක් වතුර යනවා. ඉතින් මායි බබයි ගියා. ලස්සන මල් වගේක් තිබ්බා. ඒ ටික කඩාගෙන ඉන්න. මේ දාලා තියෙන පාත්ති වල කැරට් ඒ වගේම මම දැක්කා ලීක්ස් තිබ්බා, බීට් තිබ්බා. ඉතින් මේවා තමයි දාලා තිබ්බේ. තවත් උඩට යන්න දාලා තිබ්බා. මම ඒවා නම් ගොඩක් බලන්න ගියේ නෑ. මම මෙතනින් මේ යන්නේ මල් වගේක් හදන්න. පාත්ති පා ගන්න නැතුවත් යන්න බෑ. මායි බබයි දෙන්න ගියා මල් කඩන්න. ඒ වගේම අපිට රාජා ඇහුවා මේකේ තව එක පළතුරු තියෙනවා දොඩම් එහෙම තියෙනවා කඩලා දෙන්නද කියලා. ඉතින් නිතරම අපිට මෙහෙන් එවනවා දොඩම් මෙහෙම. ඒක නිසා ඉතින් දැන් එපා වෙලා තියෙන. ඒක නිසා මම ඕනේ නෑ කිව්වා. ඔන්න ඔතන ඉතින් ලස්සන මල් වගේක් තිබ්බා. ඉතින් මායි බබයි ගියා ඒවා කඩන්න. ඉතින් එයාලා කිව්වා කොටුවේ වැඩ කරන කට්ටිය එයාලා කෝවිලට එහෙම පූජා කරන්නත් මේවා ගෙනියනවා කියලා. මෙතන වර්ග දෙකක් තිබ්බා. මට දැක්කහම ආස හිතුණා. ගෑන් ළමයි ඉතින් කොහොමද මල් වලට කැමතිනේ. මම බබත් එක්ක එකතු වෙලා මේ වර්ග දෙකෙන්ම මල් කඩාගත්තා. බලන්න ඒවා මාර ලස්සනයි.
ඉතින් මේ පුතාටත් ඕනේ කියලා කිව්වා. ඉතින් එයාටත් එනම කඩලා දුන්නා මල් ටික. ඕවා ඉතින් මං කඩන ආසාවට එයා ගත්තට එයාට ඕවා තව ටික වෙලාවකින් අමතක වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ඔය තිබ්බ හැම දෙයක්ම මල් පේර වගේ දේවල් කඩා ගත්තේ. ඉතින් අපිට යන්න කලින් එළවලු ටිකකුත් කඩාගෙන යන්න උවමනා වුණා. ඉතින් අපි රාජට කිව්වා අපිට එළවලු ටිකක් කඩලා දෙන්න කියලා. ඉතින් ඔය එයා ලීක්ස් ගලවනවා. බීට් එහෙමනම් තාම ලොකුවටම හැදිලා නැහැ කිව්වා. ඒක නිසා අපි ඒව ගත්තේ නැහැ. ඉතින් ඔය මං ගත්ත මල් ටික මට ඒකට තව සුදු පාට රෝස් මල් දෙකකුත් හම්බුනම මේකත් තියාගත්තා. හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔහොම තමයි අපි හස්බන්ඩ්ලාගේ කොටුව බලන්න ගියපු දවසේ. ඉතින් මේ පැත්තට මේ මලේ කියලා තමයි කියන්නේ. ඉතින් තවත් වීඩියෝ එකක් මං අරන් එනකම් මාත් එක්ක මේ වගේම ඉස්සරහටත් රැඳිලා ඉන්න. ඉතින් එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. බයි බයි.